හරි ගෑස්ට්‍රික් නම් අපි කන්න ඕනේ කෑම තියෙනවා අපි කන්න හොඳ නැති කෑම තියෙනවා. ඒ හොඳ නැති කෑම අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එයි ගෑස්ට්‍රික් කියන්නේ අපි ආමාශයේ ගිනිපත්තු වෙනවා වගේ. එහෙනම් ගිනිපත්තු වෙන එකට අපි පෙට්‍රෝල් දෙමුත් මොකද වෙන්නේ? තවත් පත්තු වෙනවා. එහෙනම් අපි කන්න ඕනේ කෑම අපි මිස් වුණොත් කමන්නේ ඒක ගිනි නිකන් නිමිලා යනවා. බට් කන්න ඕනෑති කෑම එක ගෑවොත් මොනව වෙන්නේ? තවත් වැඩියෙන් පත්තු වෙනවා. එහෙනම් අපි ඒක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. අපි ජීවිතේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන කෑම අපේ ලයිෆ් ස්ටයිල් එකේ ඇතුළේ ගොඩක් තියෙනවා. අපි දන්නේ නැහැ මේක මොකද වෙන්නේ කියලා. මම පැහැදිලියෙන් කියන්නම්. අපි පාවිච්චි කරන්නේ ලූණු තියෙනවනේ. ලූණු රෝ ලූණු නිකන් ගන්න ලූණු එක වැඩි වෙනවා. ලූණු සම්බල් එකක් ගන්නකොට වැඩි වෙනවා. ඒ වගේ මේ සුදු ලූණු තියෙනවනේ. සුදු ලූණු කනකොටත් වැඩි වෙනවා. ඒ වගේ විනාගර් ගන්නකොටත් වැඩි වෙනවා. තක්කාලි කනකොටත් වැඩි වෙනවා. පෙපර් කනකොටත් පෙපර් සෝල්ට් දාලා කනවා නේද? හැමතැනම. ඒකටත් වැඩි වෙනවා. ස්පෙෂලි කෝෆි බොනවනේ. කෝෆි වලට වැඩි වෙනවා. සෝඩා ඩ්‍රින්ක්ස් જાති තියෙනවා. සෝඩා ඩ්‍රින්ක්ස් જાති. කාබනේටඩ් සෝඩා ඒකටත් වැඩි වෙනවා. ඔරෙන්ජ් ජූස් ඔරෙන්ජ් එක කනකොටත් වැඩි වෙනවා. දෙහි ජූස් දෙහි කනකොටත් වැඩි වෙනවා. සොසේජ් එකට වැඩි වෙනවා. අපි බෙදලා ගන්න ඔක්කොම කේමට ගෑස්ට්‍රික් වැඩි වෙනවා. එහෙනම් ෆ්‍රයිඩ් ෆුඩ් එක අපි අවොයිඩ් කරනවා. සොසේජ් වලට වැඩි වෙනවා. ඒ වගේ අරක්කුට අනිවාර්යෙන් වැඩි වෙනවා. අරක්කුට ස්පෙෂල් නෑම එකක් තියෙනවා ඇල්කොහොලික් ගෑස්ට්‍රික් කියලා. එහෙනම් අරක්කු බිවන ඕක එනවා. සිවියරි එනවා. හරිද? ඒ වගේ අපි සුගර් සීනි වැඩි තියෙන කෑමටත් අපිට වැඩි වෙනවා. චොකලේට් කෑමටත් වැඩි වෙනවා. ක්‍රීම් වැඩියෙන් තියෙන කෑම අයිස් ක්‍රීම් වගේ කෑක් වලට ක්‍රීම් තියෙනවා. ඒ වගේ තියෙන ක්‍රීම් දාලා තියෙන කෑමටත් වැඩි වෙනවා. එහෙනම් කන්න නැති ඕනේ එක අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන එක අපි දැනගත්තා නම් ගෑස්ට්‍රික් එකේ ඉඳලා අපි බේරෙන්න පුළුවන්. නැත්තම් අපි තවත් මූණ දෙන්න වෙයි. බේත් බීවුත් ඒක හරියන්නේ නැතුව මේ ආහාර ගන්නකොට තව ගිනි තියෙනකොට පෙට්‍රෝල් දාපුවගේ පත්තු වෙනවා. keep it